පාපා මොකොත් කාලා නැහැ. තීන් සිද්ධ වෙනවා මහත්තයෝ. අයියෝ අයියෝ කොහෙද බං උඹ මේ මිනිස්සුන්වත් පෙරලගෙන දුවන්නේ? හොඳම වැඩේ උඹ වැටිච්ච එක. මේ තව ටිකෙන් මහත්තයා වැටෙනවා. අනේ මේ මහත්තයා මේ සෝරි හොඳේ. දුවපන් දුවපන්. මචං කැලුම් පොලිසියද? අම්මෝ උග කාලෙකි කොහෙද බං උඹ ඉන්නේ? ගාල්ලේ බං ඉන්නේ. අද කොළඹ ආවා. ඉතින් මාර කේස් එකනේ බං උනේ. ඇයි මොකද්ද? මගේ පර්ස් එකට විදලානේ. ඒ කොහෙද? මේ ඒක තමයි මතක නැත්තේ. මම කොහෙද ගියේ කියලා කියපන්කෝ. මං ගාල්ලි නම් ආවා. ඊට පස්සේ හොටෙල් එකෙන් ඩිනර් එක ගත්තා. ඊට පස්සේ මං ගෝල් ෆේස් එක දිගේ ඇවිදගෙන ආවා. මං එතන හිටපු ඉගෙන ගන්න එක සල්ලිත් දුන්නා. දීලා මං පර්ස් එක ආයෙත් දාගත්තා. අන්න එතකොට නම් එතන හිටපු පොඩි කෙල්ලෙක් ඇවිල්ලා මගේ ඇඟ හැප්පිලා වැටුණා. ඊට පස්සේ ළමයාගේ අම්මා ඒ ළමයාට බනින්න ගමන් මටත් සොරි කියලා ගියා. මට මතක විදිහට මොකද මීනා වෙන්නේ? එතන ඉඳලා මං උඹට කියන්නේ. දැන් ඔය උඹේ ඇඟේ හැප්පිච්ච පොඩි කෙල්ලට වයස අවුරුදු 12ක් වගේ. එතකොට ඔය කියන අම්මටත් අවුරුදු 45ක් විතර ඇති. නිකන් මේ බෙල්ලේ පොඩි යතුරක ටැටු එකක් ගහලා තිබුණා. ඔව් උඹ කොහමද දන්නේ? යකෝ මං අවුරුදු 4ක් මේ පොලිස් ස්ටේෂන් එකේ ක්‍රයිම් වයිසි. හරි අවුලක් නෑ. උඹ හෙට දවල්ට වරෙන්කෝ. මම උඹේ පොස්ට් එක හොයලා දෙන්න. අනේ මචං මට උසාවි ගාන නම් යන්න බෑ. හරි. වරෙන්කෝ. කාලෙකින් බෝ දැක්කෙත් නෑ. එහෙනම් see you. මමා එළියට එනවා. ඔය දැන්ගන්නේ. අයද? එනවා එළියට එනවා. නේද? කෝ ये गोल पैसे के महत्व तो पैसे के देना පර්ස් එකක්? මොන පර්ස් එකක්ද මහත්තයෝ? මේ තොත්ත බබා වෙන්න බා තේරුණාද? අන්නෝනේ මගේ හැටි. ඉල්ල දානවා කූඩුවට. කො දෙන පර්ස් එක? කට ඇරෙන්නේ නෑනේ නේද? තමසට ඕනේ මේක ගොඩින් බේර ගන්නද එහෙම නැත්නම් පොලිසියට ගිහලා බේර ගන්නද? පොලිසියට ගෙනිච්චොත් කට ඇරවන විදිය තමස දන්නවනේ. දානවා දෙන්නම ජීප් එකට. මෙහෙන. පොඩක් ඉන්න මහත්තයෝ. පොඩක් ඉන්න. මේ තියෙන්නේ නෑ කිව්ව බඩු. ඔක්කොම හරිද බලපන්. හරි. සල්ලි කීයක් තිබ්බද? 10ක් විතර. 10ක් විතර?
දාගන්නවා දෙන්නම ජීප් එකට. එපා මචං අපි යමු. මම මේ තමුන්ට අන්තිම වතාවට කියන්නේ. ආයි මේ වගේ කේස් දාගෙන වුණොත් කඩනවා ඇට. පරට්ට. යක්